තමයි මම දාපු සන්ෆ්ලවර් ඕඩර් එක ආවා. පයිප් ක්ලීනර්ස් වලින් සන්ෆ්ලවර් හදන එකක් මම ඕඩර් කරානේ. මල් වාස් එකකුයි තව මල් 50කුයි ඕඩර් කරේ. දැන් තමයි මේ කූරි එකෙන් ආවේ. අම්මෝ මාව මදුරුවත් කනවා ඉතින් මොකද හවස ආවේ කූරි එකෙන්. මට ඒක දැන් ගන්නකම් ඉවසිල්ලක් නැතුව මේ ඉන්නේ. හැබැයි කූරි එකෙන් දාලා දවසක් වගේ ඇතුළත මේ පාර්සල් එක ආවා. අම්මෝ ඒක අතට ගත්තා මට මාර හැපි. දැන් ඉක්මනින් ගිහින් හැරලා බලන්න ඕනේ ළමයි. මට මගේ සැලොන් කාමරේට මේක සරසන්නයි ඕනේ. මම පාර්සල් එක කඩනවා. අම්මෝ සන්ෆ්ලවර් කම්මට ඉතින් ඊට වඩා දෙයක් නැහැ. මගේ මේ ලෝගෝ එකටත් මම තීම් එක දැම්මේ සන්ෆ්ලවර්නේ. අනේක දැක්කම මට මාර සතුටුයි. ඒ තරමට මේක ලස්සනයි. එයා වෙන වෙනම තමයි යෙව්වේ මට සෙට් කරගන්න කිව්වා. මොකද එහෙම එවන්න බැරි හින්දා මම කොළඹට ගෙන්න ගත්තේ අනුරාධපුරේ ඉඳලා. අනේක නම් ඇත්තටම මාර ලස්සන හැකියාවක්. මට නම් ওই හැකියාව නෑ මල් හදන හැකියාව නම් ওই විදියට පොඩු කියන්න ඕනේ නෑනේ. මම ඔය මේ මම දන්නෙත් නෑ ඉතින් මේව කරන්න මම හිමීටි පිට ගගහ බලනවා මේ කොහොමද ඒක හදන්නේ කියලා. මගේ උගුර ටිකක් සවුත්ලා ළමයි ගණන් ගන්න එපා ටිකක් සනීප මදි. මම ওই පුළුවන් විදියට මේ හයි කරලා බලනවා ලස්සනට මේව කරගන්න. දැන් මට මේක තියන්න දැනට කොහෙද කියලා මට හිතා ගන්න බැරුව ඉන්නේ. ඔයාලට මම පෙන්නන්නම්කො මෙහෙම තියලා. මේ තියෙන්නේ මම ඕඩර් කරපු මල් 70ක් ඕඩර් කරා. ඔය සන්ෆ්ලවර් වලින් 50යි අනේ චූටි මල් 20කුයි. ඒකත් ලස්සනටම කරලා දීලා තියෙනවා. මම ඒක නම් ගෙන්න ගත්තේ වෙන නිර්මාණයක් කරන්න කියලා. අනේ ටික දැක්කම මට මාර සතුටුයි. ගොඩක් මහන්සි වෙන්න මේ ටික කරන්න. thank you. ඔයාලට තවත් ඔය වගේ ලස්සන නිර්මාණ කරන්න හැකියාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. තව ඕඩර්ස් ගොඩාක් ලැබෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. බලන්නකෝ ඒකේ ලස්සන. ඒක මේ ෆොටෝ වලට දකින්නට වඩා මාර ලස්සනයි ඇත්තටම දකිද්දී. ඒක කියන්න ඕනේ. ගොඩක් thank you. එහෙනම් bye ළමයි. මම ඉතින් එක එක විදිහට ෆොටෝස් ගහලා බැලුවා. ඒකේ ලස්සන. අන්තිමට තියන්න තරක් සෙට් වුණා. එතනින් තිබ්බයි ඉතින්.